केंद्रीय गෑවට පස්ස ගහන මිනිස්සු නෙමෙයි. රාජපක්ෂ මහත්තයාගේ ඔය පොට්ටුව අතින් ඇදලා අලුත් ශ්‍රී ලංකාවක් කියලා ලියලා අන්තිමට අපිට අවලාද අහන්න සිද්ධ වුණා මේ පොට්ටුවක් කරන මේ හොටු වැඩ නිසා. රොටියක් කන්නවත් දෙන්නේ නැහැ රොටියා කියන. ඊයෙන් පටන් ගත්ත ඔය මැතිවරණ ව්‍යාපාරේ මඩ හැර වෙන යම් දෙයක් තිබේ නම් අර අටපට්ටමට දැනුම් දෙන්න. සත්විති පත්තරේ නැති විස්තරේ මේ සර්ව ජන බලයට ප්‍රතිචාර දක්වන ඔබ ගම නියෝජනය කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච ඔබ සියලු දෙනා මේ අභීත පරපුරේ පුරුක් මිසක් කේන්ද්‍රීය ගෑවට පස්ස ගහන මිනිස්සු නෙමෙයි. එහෙමයි ඉන්නවා ගිහිල්ලා අනිත් පක්ෂවල. අටුවෙන් ඉන්නවා අරටුවෙන් ඉන්නවා මේ අපේ මව්බිම. දැන් මේක සටන් පාටයක් හැටියට හැමදාම එළියට එනවා. හැබැයි කවුරු හරි විතින් දූෂණය වෙනවා. අපේ සભ્યත්වය කියලා අපි රැක ගන්න ඕන කියලා අපි කියනවා. ගෙනල්ලා කවුරු හරි කෙනෙක් මේක ගෙනිහිල්ලා බේරේ වැවට දානවා. ඊට පස්සේ අපි ආයෙ මුල ඉඳලා නැගිටින්න ඕන. මම මේ ව්‍යාපාරට උදව් කරේ අඩු 4 ඉඳලා. ওই ජනතා යුක්ති පෙරමුණේ උගලට මතක නැහැ. කාට බිබි. අපි උදව් කරේ අර 41ක් පාර්ලිමේන්තුව යවන්න. රාජපක්ෂ මහත්තයාගේ ඔය පොට්ටුව අතින් ඇදලා අලුත් ශ්‍රී ලංකාවක් කියලා ලියලා එතුමාටවත් ජාතිකත්වයේ කරන කිසි විශ්වාසයක් නොතිබුණු අවධියක එතුමාට මේක තේරුම් කරලා දීලා එතුමත් එක්ක අපි 2005 ගමෙන් ගමට ගිහිල්ලා අපේ අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා අපේ යාළුවන්ගෙන් සල්ලි එකතු කරලා මොකද එතුමාට සල්ලි තිබ්බේ නැහැ වෙලාවේ සල්ලි දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වහලා දාලා යතුරු අරන් ගිහිල්ලා මැතිනි ඔය ගොඩක් ඇමතිවරු හිටියේ කුමන්ත්‍රණයක රනිල් වික්‍රමසිංහව ජයග්‍රහණය කරවන්න අපි පොළොවට බහලයි ඒ රණ්ඩු ඇල්ලුවේ අන්තිමට මොකද උනේ අන්තිමට අපිට අවලාද අහන්න සිද්ධ වුණා මේ පොහොට්ටුවක් කරන මේ හොටු වැඩ නිසා අපි මොකෝ මේ හොරකම් කරලාද රාජපක්ෂවගේ පස්සෙන් ගිහිල්ලා ටොෆි කොලයක් කරගෙනද බලපත්‍රයක් කරගෙනද දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මට මේ ටෙලිවිෂන් බලපත්‍රය දුන්නෙත් ඒගොල්ලෝ එහෙම උනේ නැහැ අරගෙන දුන්නා නියමයට තියෙයි මේ වෙලාවේ රොටියක් කන්නවත් දෙන්නේ නැහැ රොටියා කියනවා. අර ඇන්ටිජන් වගේක් ලංකාවට ගෙනාව අර හදිස්සියේ මිනිස්සු බෙර ගන්න ඕන කියලා. අර නලින්ද ජාතිසන වෙන්නට තාමත් මට ගහනවා රුපියල් 5000ට 3500ට 10000ට වික්ක කියලා. අවසාවක කැමතිතුමා ඒක පැහැදිලි කරලා දුන්නා. අකමැත්තෙන් නමුත් කියන්න සිද්ධ වුණා. අර හකීම් මහත්තයා අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න උනා. අපේ ආමුරුවේ අද ජාතික ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රීය පාලනය සිද්ධ වෙන ආරක්ෂක කවුන්සිලේ මීට කලින් ආරක්ෂක කවුන්සිලයක හිටපු කිසි කෙනෙක් නැහැ කියලා. ලෝක ඉතිහාසෙවත් එහෙම වෙලා නැහැ. දැන් මේක එහෙම නෙමෙයි. ඔක්කොම අලුත්. ඉතින් මේක කිව්වම කඩාගෙන අවිලා ප්‍රහාරයක් කෙල්ල කරලා යනවා. ඒ ප්‍රහාරات ඇවිල්ලා මොකද? පෞද්ගලික මට්ටමේ ප්‍රහාර. අපනයන ආදායම බිලියන 8කින් වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. දැන් මොනෝ යවලද? මුකුත් නැහැ. රිලව් පමණයි ඉන්නේ. සංගණනයක් කරා. අපනයනය කිරීම සඳහා උන් ආවේ නැහැ දා. මොකද රිලව්න්ට රිලව් වෙන්න කිව්වම රිලව් වෙන්නේ නැහැ. ඒකයි උනේ. කොහොමවත් හුටපටේ පෙන්නුවම එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආයවැය સમાપ્ત කතාවේදී මට ප්‍රහාරයක් කෙල්ලගෙන යනවා. දැන් මං කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලාම විසඳ ගන්න ඕනේ ඇමතිතුමා. අපේ හැම ප්‍රශ්නයකටම දෙන්නේ මඩ. දැන් බලන්න දැන් ඊයෙන් පටන් ගත්ත ඔය මැතිවරණ ව්‍යාපාරේ මඩ හැර වෙන යම් දෙයක් තිබේ නම් අර අටපට්ටමට දැනුම් දෙන්න. ඒ මඩ හැර වෙන යමක් තියෙන විදිහක් නැහැ. අන්න ඒක තමයි මේ දේශපාලන විකෘතියේ යථාර්ථය. අපි නිවැරදිව තේරුම් ගන්නට ඕන. හැබැයි අද ඔව් මේ තත්ත්වය තුල අන්තසරණයි. රනිල් වික්‍රමසිංහ උන්නේ අර සමෘද්ධියට දැම්මා ආශ්‍රසුම කියලා නමක්. ඒ නමවත් වෙනස් කරේ නැහැ. දැන් කොයි කරගෙන යන්නේ ආශ්‍රසුම? නම වෙනස් කරෙත් නැහැ. මොකද ආම් පුතාට බයයි. මඩම ගහනවා. කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නේ නැහැ. උත් ප්‍රශ්නයක් ඇහුවොත් කියනවා ඒ වුණාට තෝරොටියා කියලා. තෝරොටියා කියලා. එතුමාගේ පෞරුෂය රැක ගන්නට ඕන. නැත්තම් අර මෝඩි කරටත දැම්ම වගේ හැම එකම කරටත දාන්නේයි. ඒ වුණාම ඔය රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි හැමෝම කරටත දාන්න පටන් ගත්තොත් මේක හරි කරදරයක් වෙනවා. එතුමාගේ පෞරුෂය වෙනුවෙන් අපි එතුමාට කියනවා නෑ අපිත් එක්ක විවාද කරන්න ඕනෙත් නෑ අපිත් එක්ක මුකුත් කරන්න ඕනේ නෑ. ඔබතුමා ගෞරවය තියාගෙන ඉන්න
ඔය ජනාධිපති මන්දිරයට වෙලා. ඔකටත් ඔය හොරෙන් යන්න ඕනේ නැහැ. ඉස්සරහ දොරෙම යන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඔක්කොම කැමති එතුමා එහෙම ඉන්නවට.